ඉතින් කොහොමද යාළුවනේ ඔන්න වෙනද වගේම අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන එන්නේ වටාන පරිප්පු වලින් බයිට් එකක් හදාගන්න විදිය. හරිම පහසුයි. හරිම රසයි. ඒ වගේම ඔයාලට මේක ස්වයං රැකියාවක් විදියට පටන් ගන්න පුළුවන්. මම මෙතන අරන් තියෙනවා සෝදාගත්ත වටාන පරිප්පු ග්‍රෑම් 500ක්. මම දැන් වටාන පරිප්පු වලට වතුර ලීටර් 2ක් පමණ දාලා පැය 3-4ක් පෙඟින්න තියෙනවා. පැය 3-4කින් බැලුවම කඩල ටික මේ විදිහට පෙඟිලා තිබුණා. මම දැන් වෙනත් භාජනයකට පරිප්පු ටික පෙරා ගන්න යන්නේ. දැන් අපි පෙරාගත්තත් මේ පරිප්පු වල වතුර තියෙනවනේ. ඒ වතුර ටික නැති කරගන්න මම කරන්නේ වතුර උන්නන ටවල් එකක් උඩට මේ පරිප්පු ටික දාලා ටික වෙලාවක් තියනවා. ඔන්න දැන් අපේ මේ පරිප්පු වල වතුර නැහැ. අපිට දැන් මේ වෙලාවේ බදින්න පුළුවන්. මේ පරිප්පු එක බදිද්දී තෙල් වල රස්නය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳටම තෙල් රත් වුණාට පස්සේ අපේ පරිප්පු එක දාගන්න පුළුවන්. එතකොට පරිප්පු බැදිලාද කියලා දැනගන්නේ මේ විදිහට උඩට එනවා පරිප්පු ටික. මේ තියෙන්නේ ඒ විදිහට බැදගත්ත වටාන පරිප්පු. අපිට පුළුවන් මේකට ලුණු කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු තමන්ගේ රසය අනුව දාලා හදාගන්න. අද මම රස බලන්න යන්නේ වටාන වල විතරක් නෙමෙයි. මම ඒකට එකතු කරගන්නවා බෙදපු කිසෙල් පෙති, රට කජු, මික්ස් බයිට් එකක් විදියට. ඔයාලට මේ කෙසෙල් පෙති බදින වීඩියෝ එකක් මම ළඟදිම අරගෙන එන්නම්. මේ තියෙන මේ විදියට හදාගත්ත මික්ස් බයිට් එක. මේකේ තියෙන වටාන පරිප්පු, කරපිංචා, තව කෙසෙල් පෙති, රට කජු,
ඉතින් ඔයාලට තවත් දේවල් මේකට එකතු කරලා වෙළඳපොළට යවන්න පුළුවන් ඔයාලගේ අදහස් අනුව. එහෙනම් මේ වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්. බයි ෆ්‍රෙන්ඩ්. සුබ දවසක් ඔයාලට.